සියලු දෙනාම සාදරයෙන් සහ ආදරයෙන් පිළිගන්නවා අපේ Ministry of Films YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ 2017 වර්ෂයේ රිලීස් වුණ IMDb rate එක 6.8 වෙච්ච ටොමි විකෝලා විසින් අධ්‍යක්ෂණය කරපු science fiction thriller ගානකට අයත් වන What Happened to Monday කියන ෆිල්ම් එක ගැන. එහෙනම් අපි යමු ෆිල්ම් එකට. ෆිල්ම් එක ස්ටාර්ට් කරද්දිම අපිට පෙන්වන්නේ අනාගතයේ වෙන සිදුවීමක්. පෘථිවියේ ජීවය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙනවා. ලෝකයේ ජනගහනය දෙගුණ වෙලා. ස්වභාවික සම්පත් ගොඩක් මිනිස්සු පරිභෝජනය කරලා. ඒ නිසා ජානමය වශයෙන් වෙනස් කරපු ආහාර වගා කරන්න විද්‍යාඥයන් ක්‍රම සොයා ගන්නවා. නමුත් මේකෙන් අතුරු ආබාධ මිනිස්සුන්ට ඇති වෙන්න පටන් ගන්නවා. ජාන විකෘති සහ බහු උපද්දල දියුණු වැඩිවීමක් වගේ දේවල් මේවට උදාහරණ විදිහට ඔවුන් පෙන්වනවා. ඉතින් මේ හේතුව නිසා ඕවර් පොපියුලේෂන් එකක් ඇති වෙනවා. මම කෙටියෙන් කියන්නම් මොකද්ද ඕවර් පොපියුලේෂන් එකක් කියන්නේ කියලා. මිනිසුන්ගේ ජනගහනය ප්‍රමාණය ඉක්මවා වැඩි වෙන එකට තමයි ඕවර් පොපියුලේෂන් කියලා කියන්නේ. ඉතින් මේ ඕවර් පොපියුලේෂන් එක වළක්වා ගන්න ඩොක්ටර් නිකොලට් කේමන් කියන දේශපාලන ක්‍රියාකාරිනියක සහ ජීව විද්‍යාඥවරියක් වන කාන්තාවක් one child policy ප්‍රතිපත්තියක් යෝජනා කරනවා. ඉතින් මේ නීතිය යටතේ එක් දරුවෙක් විතරයි එක පවුලකට ඉන්න පුළුවන්. පවුලට වැඩිපුර ඉන්න දරුවන්ව ඔවුන් විසින් මේ child allocation burn එකට අරගෙන ගිහිල්ලා ඔවුන් කැප්සූල් එකකට දාලා ඔවුන්ව අනාගතයේදී එළියට ගන්න පුළුවන් වන විදිහට ඔවුන්ව ඒක ඇතුළේ නිදි කරවන එක තමයි කරන්නේ. ඉතින් මේ කියන one child policy එක යටතේ හැම කෙනෙක්ටම වගේ identification bracelet එකක් දෙනවා. ඒ වගේම හැම පුද්ගලයෙකුගේම චලනය iris scan සහ check points නිරීක්ෂණය කරනවා අපිට ෆිල්ම් එකේ පෙන්නනවා. ඔන්න ඔය වගේ නීතියක් ක්‍රියාත්මක වෙන අතරතුරේදී එක මවක් බිහි කරනවා නියුන් ගැහැණු දරුවන් 7 දෙනෙක්. ඉතින් අවාසනාවකට වගේ අය දරු ප්‍රසූතියේදී මිය යනවා. ඉතින් අපිට මෙතනදී ඔවුන්ගේ පියා කවුද කියලා පෙන්වන්න නැහැ. ඉතින් ඒ නිසා මේ දරුවන්ගේ වගකීම් භාර වෙන්නේ ඔවුන්ගේ සීයා වෙන ටෙරන්ස් එඩ්මන්ඩ් කියන පුද්ගලයාට. ඉතින් ඔහු සෑම දරුවෙක්ටම සතියේ එක් දවසකට ගැලපෙන විදිහකට නම් තියෙනවා. Monday, Tuesday, Wednesday, Thursday, Friday, Saturday සහ Sunday කියලා. ඉතින් මේ වෙනකොටත් ටෙරන්ස් තීරණය කරලා ඉවරයි මේ දරුවන් 7 දෙනාවම රහස්‍යගතව හදාගන්න. ඉතින් මේ ෆිල්ම් එකේ යනකොට අපිට පෙන්නනවා කොහොමද මේ ටෙරන්ස් එහෙම නැත්නම් මේ නියුන් දරුවන් 7 දෙනාගේ සීයා කොහොමද එයාලව බාහිර ලෝකයට පුරුදු කරන්න කියලා. ඉතින් මේ සහෝදරයන් 7 දෙනාටම එකම අනන්‍යතාවයකින් පෙනී ඉන්න සිද්ධ වෙනවා. ඉතින් කැරන් සෙඩ්මන් කියන නමින් මේ සහෝදරයන් ඇයට අදාළ දවසට එළියට යනවා. ඒ වගේම හැම හවසකම ඔවුන් දවසේ සිදුවුණු දේවල් පිළිබඳව සෑම විස්තරයක්ම බෙදා ගන්නවා. ඔන්න ඊට පස්සේ සීන් එකෙන් අපිට පේනවා අවුරුදු 30කට පස්සේ වෙන සිදුවීමක්. දැන් ලෝකයේ කැරන් සෙඩ්මන් එකම දරුවා විදිහට පිළි අරගෙන තියෙනවා. ඒ කියන්නේ අවුරුදු 30ක් පුරාවටම ඔවුන් මේ විදිහට රහස්‍යගතව ජීවත් වෙලා තියෙනවා. අපිට පේනවා සන්ඩේගේ දවසින් තමයි මේ කොටස පටන් ගන්නෙ. ඇය රැකියාව නිම වෙලා නිවසට එන අවස්ථාවක් තමයි තියෙන්නේ. රැ කෑම වෙලාවේදී ඔන්න අපිට අනෙක් සහෝදරයන් 6 දෙනාවම පෙන්වනවා. ඒ වෙලාවේ සන්ඩේ කියනවා බොහෝ දුරට රැකියාවේ උසස් වීමක් ලබා ගන්න පුළුවන් බව ඒකට ෆ්‍රයිඩේට ස්තුතිවන්ත වෙන්න ඕනි කියලා. කුඩා කාලයේදීම ඔවුන් පුරුදු පුහුණු කළා හදිසි අවස්ථාවකදී ආරක්ෂාකාරී වෙන්නේ කොහොමද කියන එක. ඒ වගේම ඔහු මහල් නිවාසයේ ඇතුළත සැඟවුණු කාමරයක් පවා ඉදි කරා. ඉතින් මේ ෆිල්ම් එකේ කොටසක පෙන්නනවා දරුවන් විදිහට ඔවුන් කුඩා කාලයේදී සමානව ඉන්න කරපු කැපකිරීම කොහොමද ඒව කොයිතරම් වේදනාකාරී වුණාද කියන එක. ඔවුන්ට කුඩා කාලයේදී සෙල්ලම් කරන්න යන්න පවා දිනයක් ලැබුණා. ඉතින් තර්ස්ඩේගේ දවසේදී ඇයට අනතුරක් වෙලා ඇගේ ඇඟිල්ල හිමි වෙනවා. ඉතින් ටෙරන්ස්ට සිද්ධ වුණා දරුවන් සියලු දෙනාගෙම ඒ ඇඟිල්ල ඉවත් කරන්න. ඉතින් ඔවුන් දැන් වැඩිහිටියන් විදිහට එක් අය තමන්ගේ ජීවිතය සඳහා ආසයි. නමුත් ඔවුන්ට එකම අනන්‍යතාවයක් යටතේ පෙනී ඉන්න සිද්ධ වෙලා තියෙනවා. ඕන දවසක් පෙන්වනවා මන්ඩේ අසනීප වෙනවා. නමුත් ඇය රැකියාව සඳහා පිටත් වෙනවා. ඒ අතරදිම ඇයගේ ප්‍රතිවාදයෙක් වන ජෙරි ඇයට කියනවා ඇයගේ භයානක දෙයක් ඔහු දන්නවා කියලා.
ඔන්න සුපුරුදු විදිහට එදා නම් මන්ඩේ ගෙදර ආවේ නැහැ. මන්ඩේගේ ට්‍රැකින් බ්‍රේස්ලට් එක බව ස්විච් ඕෆ් කරලා. ඉතින් ඉතුරු සහෝදරයන් 6 දෙනාම කලබල වෙලා ඉන්නවා ඊළඟට මොකක්ද කරන්න ඕනි කියලා සහ මන්ඩේට මොකද සිද්ධ වුනේ කියලා. ඔන්න ඉතින් ඊළඟ දවස උදා වෙන්නේ ටියුස්ඩේගේ දවස. ඉතින් ඇය සියල්ල සාමාන්‍යයි කියලා හිතලා ඔෆිස් එකට යන්න යනවා. ඒ විතරක් නෙමෙයි රහසිගතව ට්‍රැක් එකක් ඇක්ටිවේට් කරගන්නවා අනෙත් අයට ඇයව ඇසෙන පරිදි. මෙහෙම ගියාට පස්සේ ඇයට දැනගන්න ලැබෙනවා කැරන් එහෙමත් නැත්නම් ඇගේ සහෝදරිය වෙන මන්ඩේට උසස් වීමක් ලැබුණ බවත්. ඉතින් මේ විදිහට විස්තර හොයාගෙන යනකොට හදිසියෙම ගවර්න්මන්ට් ඒජන්ට් කෙනෙක් ඇයව පැහැරගෙන චයිල්ඩ් ඇලොකේෂන් බර්න් එකට අරගෙන යනවා. ඉතින් ඔන්න ෆිල්ම් එක බලන හැම දෙනාගේම කුතුහලය වැඩි වෙන අවස්ථාවක් තමයි මන්ඩේට මොකද වුනේ සහ ඇයි ටියුස්ඩේව එතෙන්ට අරගෙන ගියේ කියන එක. ඉතින් අපි ෆිල්ම් එකේ තව ඉස්සරහට ගිහින් බලමු මොකද වුනේ කියලා. ඉතින් ඔන්න ඔය විදියට ටියුස්ඩේව චයිල්ඩ් ඇලොකේෂන් බර්න් එකට අරගෙන ගිය අවස්ථාවේදී ඇයට මුණ ගැහෙනවා ඩොක්ටර් නිකොලට් කේමන්. ඇය කියනවා ඇය සහෝදරයන් සියලු දෙනා ගැනම විස්තර දන්නවා කියලා ඒ වගේම ඉතිරි 5 දෙනාවත් අල්ලගන්න කියලා ගවර්න්මන්ට් ඒජන්ට්ස්ලට ඇය නියෝග කරනවා. ඊට පස්සේ සිද්ධ වෙන්න යන්නේ හැමෝම බලාපොරොත්තු නොවුන දෙයක්. ටියුස්ඩේගේ ඇස අරගෙන ගිහින් මේ ඒජන්ට්ලා මේ අයගේ ගෙදරට ඇතුල් වෙනවා. ඒජන්ට්ලා එනවා කියලා දැනගත්තට පස්සේ හැමෝම සිය පුරුදු කරපු විදිහට ආරක්ෂිත ස්ථානවලට ගමන් කරනවා. ඒත් මේ එන ඒජන්ට්ස්ලා හරියටම එයාලා හැංගිලා ඉන්න තැන හොයාගන්න සමත් වෙනවා. ලොකු ෆයිට් එකක් මේ දෙගොල්ලෝ අතර යන්නේ. ඉතින් මේ නියුන්නු ඉගෙන ගත්ත ස්කිල්ස් යූස් කරලා හැමෝම වගේ ෆයිට් කරනවා. අන්තිමට සන්ඩේ මේ නිසා මැරෙනවා. ඉතින් දැන් මේ 7 දෙනාගෙන් තව ඉතිරි වෙලා ඉන්නේ 4 දෙනෙක් විතරයි. එයාලා හොයන්න ගන්නවා අනෙක් අයට මොකද වුනේ කියලා. විශේෂයෙන්ම මන්ඩේ කොහෙද ඉන්නේ කියලා. ඉතින් මෙයාලා ටියුස්ඩේ එකෙන් දැනගන්න ලැබුණානේ මන්ඩේ අන්තිමට ජෙරි එක බාර් එකේ හිටියා කියලා. ඒ නිසා වෙන්ස්ඩේ යනවා ජෙරිව මුණ ගැහෙන්න. වෙන්ස්ඩේට ජෙරිගෙන් දැනගන්න ලැබෙනවා දේශපාලන ව්‍යාපාරයකට ඉලීගල් ෆයිනෑන්ෂල් ට්‍රාන්ස්ෆර් එකක් කැරන් සෙග්මන්ට් එහෙමත් නැත්නම් ඇගේ සහෝදරිය වෙන මන්ඩේ විසින් කරලා තියෙනවා කියලා ඩොක්ටර් කේමන්ට. ඒ වගේම ඔවුන් අතර යම්කිසි ගිවිසුමක් තියෙනවා කියලා ජෙරිගෙන් ඇයට දැනගන්න ලැබෙනවා. ජෙරිට තවත් විස්තර කියන්න තිබුණත් ස්නයිපර් කෙනෙක්ගේ ස්නයිපර් ෂොට් එකකින් ජෙරිව මැරෙනවා. එතනින් යන්න හදනකොටම ඒජන්ට්ස්ලා විසින් වෙන්ස්ඩේවත් ඝාතනය කරනවා. ඒ අතරදිම අපිට පෙන්නනවා සැටර්ඩේ මහල් නිවාසයකදී ඝාතනය වෙනවා. ඒ වගේම ෆ්‍රයිඩේ තමන්ගේ ගෙදරදිම ලොකු පිපිරීමකින් ඇගේ ජීවිතය පූජා කරනවා. ඔන්න දැන් අන්තිමට ඉතුරු වෙලා ඉන්නේ තර්ස්ඩේ සහ ටියුස්ඩේ විතරයි. සැටර්ඩේ මහල් නිවාසයේදී ඝාතනයට ලක් වුණේ මන්ඩේගේ බොයිෆ්‍රෙන්ඩ් වුණ ඇඩ්‍රියන් නෝල්ස් සමග ඔවුන්ගේ අපාර්ට්මන්ට් එකට ගිය වෙලාවෙදී. මොකද වෙන්ස්ඩේ ගෙදරින් ගිය අතරේදී ඇඩ්‍රියන් ගෙදරට එනවා. නමුත් තර්ස්ඩේවත් ෆ්‍රයිඩේවත් සැටර්ඩේවත් දන්නේ නැහැ ඒ කවුද කියලා. එයාලට ඒ කවුද කියලා හොයාගන්න ඕනි නිසාම සැටර්ඩේ ඔහු සමග යනවා. ඒජන්ට්ලා ඇවිත් සැටර්ඩේට පහර දෙනවා. කොටින්ම කිව්වොත් සැටර්ඩේව ඝාතනය කරනවා. ෆ්‍රයිඩේ මැරුණු අවස්ථාවේදී තර්ස්ඩේ ඇඩ්‍රියන්ගේ කාර් එකට හොරෙන්ම රිංගනවා. ඇඩ්‍රියන් සහ තර්ස්ඩේ එතනදී ගොඩක් දේවල් කතා කරනවා. ඒ වගේම ඇඩ්‍රියන් එතකොට තමයි දැනගන්නේ කැරන් සෙග්මන්ට් කියන නියුන් දරුවන් 7 දෙනෙක්ගේ එකතුවක් කියන එක. ඉතින් දැන් ඇඩ්‍රියන් සහ තර්ස්ඩේ එකතු වෙලා මන්ඩේව හොයන්න පටන් ගන්නවා. ඕන් යනවා ක්‍රයෝ ස්ලීපින් එහෙමත් නැත්නම් චයිල්ඩ් ඇලොකේෂන් බර්න් එකට. එතනදී යාලා දකිනවා ඇත්තටම මේ දරුවන්ට එයාලා මොනවද කරන්න කියලා. තර්ස්ඩේ සහ ඇඩ්‍රියන් එකතු වෙලා ටියුස්ඩේව හොයාගන්නවා. ඒ වගේම වුන් දකිනවා මේ ක්‍රයෝජනික් කුටි කියන්නේ දහනය වන යන්ත්‍ර කියලා. ඒ කියන්නේ වුන් කිසිම දවසක අදහස් කරලා නැහැ මේ ක්‍රයෝ ස්ලීපින් වෙත යොමු කරන දරුවන් නැවත අවදි කරන්නට. මෙතනින් පස්සේ තමයි අපිට පෙන්වන්නේ ඇත්තටම මන්ඩේට මොකද වුනේ කියලා. මන්ඩේ විසින් ඇත්තටම එයාගේ සහෝදරයන් 6 දෙනාවම පාවලා දීලා තියෙනවා. මොකද ඒකට හේතුව තමයි ඇය ඇඩ්‍රියන් සමග ආදරයෙන් බැඳිලා සහ ඇය සාමාන්‍ය පවුල් ජීවිතයක් ආදරයක් ඇයට අවශ්‍ය නිසා ඇය නිකොලට් කේමන් සමග ගිවිසුමක් ඇති කරගෙන තියෙනවා.
තර්ස්ඩේ විසින් මණ්ඩේවත් හොයා ගන්නවා. ඉතින් මේ අවස්ථාවේදී ඩොක්ටර් නිකොලට් ඉන්නේ සාකච්ඡාවක. ඉතින් මේ අවස්ථාවේදී ටියුස්ඩේ විසින් පද්ධතියට අනවසරයෙන් ඇතුල් වෙලා සත්‍ය ලෝකයට පෙන්වනවා. මේ ක්‍රයෝ ස්ලීපින් කුටි කියන්නේ දහනය වෙන යන්ත්‍ර විතරමයි කියලා. තර්ස්ඩේ විසින් මණ්ඩේව හොයාගත්තට පස්සේ තර්ස්ඩේ සහ මණ්ඩේ අතර පොඩි ෆයිට් එකක් යනවා. ඉතින් මේකේදී දිනන්නේ නම් තර්ස්ඩේ තමයි. හැබැයි මණ්ඩේ අවසානයේදී මාරාන්තික තුවාල ලැබෙනවා. නමුත් ඇය විසින් අවසාන මොහොතේ කියනවා ඇයට නියුන් දරුවන් ලැබෙන්න ඉන්නවා කියලත් ඔවුන්ව ආරක්ෂා කරගන්න කියලත්. ඔන්න ඊට පස්සේ අපිට පේනවා මහජනතාවගේ දැඩි විරෝධතාවය නිසා වන් චයිල්ඩ් පොලිසිය එක ඔවුන් විසින් අවලංගු කරනවා සහ ඩොක්ටර් නිකොලට් අත්අඩංගුවට ගන්නවා. ඒ වගේම මණ්ඩේගේ දරුවන් දෙදෙනා බේරාගෙන තියෙනවා. අවසානයේ තර්ස්ඩේට සහ ටියුස්ඩේට තනි අනන්‍යතාවයන් ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ කතාව මෙතනින් ඉවර වෙනවා. ත්‍රාසය, කුතුහලය, ඒ වගේම අනාගත ලෝකයේදී අපිට මුහුණ දෙන්න වෙන ගැටලු වගේ දේවල් පෙන්නලා දෙන විශේෂ ෆිල්ම් එකක් කියලා මං හිතනවා. ඉතින් ඔයාලගේ වටිනා අදහසත් අපිට කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම අමතක කරන්න එපා අපේ මේ වගේ වීඩියෝස් අපෙන් දිගටම බලන්න. අපේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් have a nice day.